අයිබෝවන් ඔබ සියලු දෙනාටම. ඉතින් සතිමත් බව කරා යොමු විය හැකි අභ්‍යාසමාලාවේ තවත් පියවරක් ගැන කතා කරන්නටයි මම මේ සූදානම් වෙන්නේ. මේ සඳහා මුලින්ම ඔබ සති පුහුණුව සඳහා මානසිකව සූදානම් වෙන්න ඕනේ. දැන් ඔබ වාඩි වී සිටින්න පුළුවන්. නැතිනම් ඇවිදිමින් හෝ වෙනම කාර්යයක නිරත වෙමින් ඉන්න පුළුවන්. දැන් ඒ ඕනම කාර්යයක් කරන අතරතුරේදී ඔබ දන්නා ක්‍රමයට මේ වර්තමාන මොහොතට ඔබේ සිත අවදිමත් කරගන්න. දැන් ඔබට තියෙන්න ඕනේ මම දැන් මෙතන ඉන්නවා කියන මානසික හැඟීම. මෙහිදී මම කියලා ගන්නකොටම වෙනත් පුද්ගලයන් කෙරෙහි අපේ සිතේ තියෙන අවධානය නැති වෙන්න ඕන. දැන් කියලා ගන්නකොටම අතීතය එහෙම නැත්නම් අනාගතය පිළිබඳ සිතුවිලි වලින් මිදෙන්න. මෙතන කියලා හිතනකොටම ඒන අදහස් වන්නේ මේ ඔබ අත්විඳින අවස්ථාව වෙනත් අවකාශයක් නොවේ. බාහිර පුද්ගලයන් ගැන නොසිතන, අතීතය ගැන නොසිතන, අනාගතය ගැන නොසිතන අවස්ථාවක් උදා වෙලා. දැන් ඔබ පූර්ණව මේ මොහොතට අවතීර්ණ වෙලා ඉන්නේ. දැන් ඔබට ඔබේ කය හොඳින් දැනෙනවා. ඒ නිසා ඔබේ කය වෙත පූර්ණ අවධානය යොමු කරන්න. ශරීරය එහෙම නැත්නම් කය ගැන අවධානය යොදද්දී විශේෂයෙන්ම අවධානය යෙදිය යුතු තැන් තුනක් තියෙනවා. අපගේ යටිපතුල එක් ස්ථානයක්. අපගේ දෙයල්ල ඊළඟ ස්ථානය. ඒ වගේම අපේ නාස් අග්‍රය තුන්වන ස්ථානය. නිරන්තරයෙන් ප්‍රබල ඒ වගේම විවිධ දැනීම් සමූහයක් මෙම ස්ථානවල ඇති වෙනවා. ඒ නිසා පුහුණුවේ යෙදෙන ඔබ විශේෂයෙන්ම මෙම ස්ථාන වෙත ඔබේ අවධානය යොමු කරමින් එම ස්ථානවලින් ඔබට ලැබෙමින් පවතින දැනීම් පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබ වාඩි වී සිටිනවා නම් හෝ ඇවිදිනවා නම් හෝ දෙපතුලට ඇතිවන දැනීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. ඔබ යම්කිසි කාර්යයක් සිදු කරමින් ඉන්නවා විය හැකියි. එවිට ඔබේ දෙයල්ලට දැනෙන සියලු දැනීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. ඔබ විවේකීයව අසුනක වාඩි වී සිටින්නේ නම් මුලින්ම ඔබේ සිරුර සම්පූර්ණයෙන්ම සැහැල්ලු කරගන්න. ඔබගේ අවධානය නාසග්‍රය වෙත ගෙනියන්න. එවිට ඔබට දැනේවි නාසය අගින් හුස්ම ඇතුළු වන බවත් හුස්ම යලි පිටවන බවත්. දැන් ඔබ පූර්ණ අවධානය නාසය අග්‍රය වෙතම යොමු කරන්න. හුස්ම ඇතුළු වන හා හුස්ම පිටවන ආකාරය, ස්පර්ශ වන ආකාරය පිළිබඳ ඔබ දැනුවත් වෙන්න. ඔබට මේ අරමුණ තබා ගන්නට පුළුවන් උපරිම කාලයක් දක්වා මෙලෙසම ඉන්න. හැබැයි මෙතනදී ඔබේ අවධානය හිටි ගමන් වෙන පැත්තකට යොමු වන්න පුළුවන්. කොටින්ම අපේ අවධානය කයෙන් බැහැර වී වෙනත් ප්‍රඥප්තියකට මාරු වෙන්න පුළුවන්. බොහෝ විට සිදුවන්නේ දේවල් මතක් වීම. අන්න එහෙම හිත වෙනත් අරමුණු කරා යොමු වුණාම අපි කියනවා සිත විසිරෙනවා කියලා. සිත මේ විදිහට විසිරිලා වෙනත් අරමුණකට යන බව සාමාන්‍ය කෙනෙකුට දැනෙන්නේ නැහැ. ඒ නිසා එවැනි සිතුවිල්ලක් පහළ වුණාම ඒ සිතුවිල්ල පෝෂණය කරන්නට තව සිතුවිලි හදනවා. ඒවා තව තවත් ඒවාට අනුබද්ධ සිතුවිලි අමුණා එක සිතුවිලි දාමයක් හදනවා. නමුත් ඇත්තටම ඔහු හදන්නේ මනස්කල්පිත සිතුවිලි දාමයක්. මොකද සිතුවිලි ඇති වී සිතුවිලි නැති වෙලා යනවා. නමුත් එකකට එකක් බද්ධ වෙලා තියෙනවා කියලා හිතලා සිතුවිලි හදමින් අමුණමින් දිගින් දිගටම සිතුවිලි දාමයක් හදනවා. අද ඔබට කියා දෙන මේ සති අභ්‍යාසයේදී අපි මූලික වශයෙන් අවධානය යොදන්නේ සිතෙහි විසිරී යාම දැක ගැනීම සම්බන්ධවයි. බොහෝ විට කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ එන අරමුණු නවත්තන්න ඕන කියලා. නමුත් මනුෂ්‍ය සිත එහෙම කරන්නට පුළුවන් හිතක් නොවේ. අපට එය පාලනය කරන්න අමාරුයි. එනිසා අප කළ යුත්තේ එන සිතුවිල්ල කුමක්දැයි හොඳින් නිරීක්ෂණය කිරීම. එනිසා පළවෙනිම දේ තමයි සිත විසිරෙනවා කියලා දැකීම, නිරීක්ෂණය කිරීම. දැන් සිතුවිල්ලක් ආවහම අපි ඒ සිතුවිල්ල ආබව බොහොම නිහතමානී ලෙස දැනගන්න ඕන. ඔන්න සිතුවිල්ලක් ආවා කියලා. ඒ දිගේ යන්නේ නැතිව
අපි ඒ සිතුවිල්ලේ ස්වභාවය ලේබල් කරගන්නවා. එහෙම නැත්නම් ලකුණු කරගන්නවා. කොහොමද ඒ කරන්නේ? අපි හිතමු අපට ආව සිතුවිල්ල අතීතය පිළිබඳ යම්කිසි මතකයක්. එහෙනම් අපි ලේබල් කරගන්නවා සිතුවිල්ල මතකයක්. හැබැයි ඒ මතකය කුමක්ද? එය කවද්ද සිද්ධ වුණේ? කොහොමද සිද්ධ වුණේ? ආදී වශයෙන් ඒකට තව සිතුවිලි එකතු කරන්න යන්නේ නැහැ. අපි කරන්නේ ලේබල් කරා එතනින් අවසන් කළා. අනාගතය පිළිබඳ සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ දිගේ තව ඊට අනුබද්ධ සිතුවිලි සිතමින් යන්නේ නැතිව අපි කළ යුත්තේ අනාගතය පිළිබඳ සිතුවිල්ලක් ආ බව නිහතමානීව දැකගෙන සැලැස්මක් වශයෙන් එය දැක එතනින් අවසන් කිරීම. අපේ හිතට යම් කිසි පීඩාකාරී සිතුවිල්ලක් ආවොත් ඒක දුටු ගමන්ම බොහොම නිහතමානීව සංසුන්ව කනස්සල්ලක් වශයෙන් එය දැක එයට තව සිතුවිලි එකතු කරන්නේ නැතුව නවත්තන්න ඕන. දැන් අපි සමස්තය බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. අපි අපේ අවධානය කය වෙත යොමු කරගෙන සිටින අවස්ථාවේදී අපේ සිත විසිරෙනවා. වෙනත් අරමුණකට සිත ගිය ගමන්ම අපි සිතුවිල්ල මතු සැනින් නවතින්න කියන අපේ අණක් හිතේ තියෙන්න ඕන. ඒ සිතුවිල්ල තවදුරටත් විග්‍රහ කරන්නේ නැතුව එයට තව දේවල් එකතු කරමින් නිර්මාණය කරන්නේ නැතුව එය නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙකු විදිහට හැසිරෙන්න ඕන. සිතුවිලි දෙස බලාගෙන එය මෙන්න මෙයයි ආවේ කියලා පුංචි වර්ග කිරීමක් කරනවා. නැතිනම් ලේබල් කිරීමක් කරනවා. ඒකල්ල එයට අලුත් සිතුවිලි හදන්න නැතුව එය යන්නට අරිනවා. නැවත ඔබේ සිත වර්තමානයට ගෙන එනවා. වර්තමානයට ගෙන ඒමේදී පහසුම ක්‍රමය ඔබ හුස්ම රැල්ල වෙත ඔබේ අවධානය යොමු කරගන්න. නැවතත් ආශ්වාසය ප්‍රශ්වාසය හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. සැහැල්ලු වෙන්න. හිත සැහැල්ලු කරගන්න. එතකොට අර ඉවතට ගිය සිත නැවතත් කය වෙතම යොමු වී වර්තමාන මොහොත සමග ඔබට එකතු වෙන්න පුළුවන්. හොඳයි මේ වීඩියෝ නරඹන ඔබ ප්‍රායෝගිකව මෙය අත්හදා බලන්නට උත්සාහයක් දරමු. මම ඔබට තත්පර 30ක කාලයක් ලබා. අන්න ඒ අවස්ථාවේදී ඔබ දැස් හෙමින් පියාගෙන ඔබේ අවධානය හුස්ම රැල්ල වෙත යොමු කරන්න. ඉන්පසු ඔබට යම් කිසි අරමුණක් සිතට ආවොත් ඒ අරමුණ කුමක්දැයි හඳුනාගෙන එය ලේබල් කරලා එයට අලුතෙන් කරුණු එකතු කරන්නේ නැතිව එතනින් වහා ආපසු ඔබට හුස්ම රැල්ලට එන්නට පුළුවන් දැයි බලන්න. එහෙනම් ආරම්භ කරමු. හොඳයි. මේ ලැබුණු පුංචි කාලයේදී ඔබේ සිත විසිරෙන බව ඔබට යන්තම් හෝ දැනුණාද? එසේනම් ඔබ විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා වගේ. නමුත් ඇතැම් විට ඔබට කිසිම දැනීමක් ඇති නොවුණා වෙන්නත් පුළුවන්. නමුත් ඒන් කලබල විය යුතු නැහැ. මේ උත්සාහය හැකි හැම අවස්ථාවකදීම සිදු කර බලන්න. දැන් අපි බලමු සාමාන්‍ය ජීවිතයේදී. ඒ කියන්නේ අපි විශේෂයෙන් මේ පුහුණුවකට සූදානම් නොවුණු අවස්ථාවකදී මේ පුහුණුව ප්‍රයෝජනයට ගන්න කොහොමද කියලා. ඔබේ මිතුරෙක් සමග ඔබ සංවාදයේ දෙන අවස්ථාවකදී මිතුරා කියනවා පරණ සිද්ධියක්. පරණ පුද්ගලයෙක් ගැන හෝ සිද්ධියක් ගැන කියනවා. ඔබට ඒ සිද්ධිය හෝ ඒ පුද්ගලයා ගැන මතකය එනවා. ඒ අවස්ථාවේ ඔබට හොඳින් එය සිහිපත් වෙනවා. නමුත් මේ සති පුහුණුව ලැබූ කෙනෙක් හැටියට ඔබ දන්නවා එය අතීතයක්, එය මතකයක් පමණයි කියලා. එයට කරුණු එකතු කරමින්, අලුත් සිතුවිලි එකතු කරමින්, අලුත් සංස්කරණ හදමින් දිගින් දිගටම යා යුතු නැති බවත්, එය අතීත සිද්ධියක් පමණක් බවත්, එය මතකයක් පමණක් බවත් දැනගෙන ඔබ එයින් නවතිනවා.
වෙනදා නම් කළේ දිගින් දිගටම එයට අඩුම කුඩුම එකතු කරමින් කතාව දිගට ගෙන යාම. නමුත් සති පුහුණුව ලැබූ ඔබ ඊට වඩා දියුණුව මේ අවස්ථාව අත්හරිනවා. මෙය අත්හදා බලන්න. මෙහි ඔබේ ලබන අත්දැකීම් විශේෂ අත්දැකීම් තියෙනවා නම් මා සමග බෙදා ගන්නට කමෙන්ට් කරන්න කියලා මම බොහෝම සෙනෙහසින් ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් සිත විසිරෙන වාරයක් පාසා ඔබ ඒ වර්තමානයට ගෙන එනවා නම් ඔබ කරන්නේ ඔබේ සිතේ අවධානය නැමැති පේශි ශක්තිමත් කිරීමයි. එය හරියටම ශරීරය ශක්තිමත් කිරීමට ව්‍යායාම කරනවා වගේ. ඉතින් අපි අද ඉගෙන ගත්තේ විසිරෙන සිතුවිලි දම්මැල කඩන ආකාරය ගැනයි. ලබන සතියේ අපි 4 වන අභ්‍යාසයෙන් යලි හමුවෙමු. ලබන්නා වූ සතිය පුරාම මේ පිළිබඳ උත්සාහ කරන්න. සිතුවිලි දම්මැලක් වෙන්න කලින් ඒක හඳුනාගෙන නවත්තන්න උත්සාහ කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.